රිතොලි. අද අපි බ්ලොග් එකෙන් අරන් ඉන්නේ අපේ අඹේල ට්‍රිප් එක ගැන. ඉතින් අපි මේක ගියේ අපි නුවරට ඇවිල්ලා දෙවනි දවසේ. මේ තියෙන ලොකේෂන් එක අපි හිටිය සර්කිට් එකේ ලොකේෂන් එක. මම ඒකේ ෆොටෝස් තව දාන්නම් අපි ඉස්සරහට දාන්න නුවරදී බ්ලොග්ස් එකේ වීඩියෝස් වලින්. අපි දැන් මේ උදේ යන්න කලින් තමයි මේ ෆොටෝ එක ගත්තේ. මේ වෙලාවේ නම් අපිට බඩගින්න හිටියේ. මොකද අපි උදේට කාලා තිබුණ නැහැ. උදේට කන්න තමයි අපි දැන් මුලින්ම ගියේ. අපි බලමු අපි කොහෙන්ද කෑවේ කියලා. මේ තමයි අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න ගියපු කැෆේ එක, ලීඩ්ස් කැෆේ ඇන්ඩ් රෙස්ටොරන්ට්. මේ කැෆේ එක හරිම ලස්සනයි. අපි කන්න ගත්තේ මේ වගේ රයිස් ඇන්ඩ් කරි එකක්. එක පෝෂන් එක 800 ගාණක් වගේ තමයි උන්නේ. කෑමක රසයි. දැන් අපි මේ අඹේවලට යන පාරේ ඉන්නේ. අපි යද්දි දැක්ක ලස්සන නිකන් වලාවක් වගේද බංගලාවක් වගේ තමයි කියන්නේ. අපි නම නම් දන්නේ නැහැ මොකක්ද කියලා. ඔයාලා දන්නවනම් ප්ලීස් කමෙන්ට් එකක් දාගෙන යන්න. කදේ සද්ද? අන්න ලස්සන ලොකේෂන් එකක්. ගොඩක් අය මෙතන වාහන නවත්තලා ෆොටෝස් ගත්තා. ඉතින් අපි පොඩ්ඩක් අපි වාහනේ නවත්තලා ෆොටෝස් ටිකක් ගන්නයි මේ ලස්සන පරිසරයේ විඳින්නයි චුට්ටක් බහලා ගියා. මාරම ලස්සනයි. මේ දෙපැත්ත මේ වගේ. එතන ඉස්සරහනම් දාලා බෝඩ් එකක් අහලා තියෙනවා කන්දේල අධ්‍යාපනික වනෝද්‍යානය කියලා. හරියට. මේ තියෙන ෆාම් එකේ එන්ට්‍රන්ස් එක. දැන් හරි ලස්සනට මේ තියෙන්නේ මේ අඹේවල මේ ෂොප් එක නේද? මේ තමයි ෆාම් එක ඇතුළ. මේ යාලා දැන් මේ කිරි දින ගමන් ඉන්නේ. කිරි දෝන ගමන් වගේ. කියන්නේ එයාට මැෂින් එකක් හයි කරලා තියෙනවා. එයාට යටින් බැලුවොත් පෙනේ ඒ මැෂින් එකෙන් එන කිරි ටික මේ ඇතුළේ තියෙන මැෂින්ස් වලට යනවා. ඉතින් මේ එක පැත්තකට හරක් 20ක් වගේ ඉන්නවා. ඒතකොට ඔක්කොම මෙතන සෙට් එක 40ක් ඉන්නවා. දැන් මෙයාලා මෙතන කිරි දෙන අතරේ තව සෙට් එකක් බලාගෙන ඉන්නවා යාළගේ chance එක එනකක්. අපි බලමු එයාලා දැන් කොහෙද ඉන්නේ කියලා. කලියක් ඉඳන් බලන්න මේ කරන්නේ මොනවද කියලා. ඒ මේකලගේ මැෂින් ගහන්නේ. අර බලන්න මේ මම ඉස්සෙල්ලා කිව්වනේ කට්ටියක් රෙඩි වෙලා ඉන්නවා කියලා. එයාලගේ chance එක එනකම් මේ ඉන්නේ කට්ටිය තමයි. රණ්ඩු කරගන්නේ පොරක ගන්න නැතුව මිනිස්සු වගේ. එයාලා ගාන්ට එයාලගේ පොලිමේ ඉන්නවා. එයාලගේ chance එක ලැබෙනකම්.
මෙතන යාලා කෑම ගන්න තැන. කට්ටියක් කෑම කනවා. කෑම කාපු කට්ටිය පිටිපස්සට වෙලා රෙස්ට් කරනවා. මෙතන තමයි යාලා කාලේ වල වතුර බොන. එයා අපි වලින් සෙල්ලමක් කරනවා. අපි ඊළඟට ගියේ එළු පට්ටිය බලන්න. මෙතන ගොඩක් එළුවෝ හිටියා. ඒ වගේම එක එළුවෙක් හිටියා. මම හිතන්නේ යා තමයි නිකන් මෙතන ලීඩර් වගේ එහෙම ඉන්නේ මේ ඉන්නේ. අනිත් එයා පැත්තකට වෙලා පාඩ. මෙතන ඉන්නේ කිරිවැරුව පැටවෝ. ඒ කියන්නේ අරකගේ හම්බුන පැටවෝ. එයාලා මුල් මාස කීපේ අම්මගෙන් කිරි පීලා ඊට පස්සේ වෙනම හදනවා. මම ඔයාලට තව වැඩි විස්තර දැනගන්න මෙතනින් කිරිවැරුව පැටවුන්ගේ විස්තර වගේක් දාලා තියෙනවා. මලුත් තියෙනවා. යන්න එපා. ෆාම් එක ඇතුලේ කැෆේ එකක් තියෙනවා. ඔයාලට ඉතින් කෑම මෙතන තියෙන කෑම ජාති ගන්න පුළුවන්. අපි ගත්තේ චිප්ස් එකයි මිල්ක් පැකට්. ඊළඟට අපි ගියේ හරි හවු බලන්න. මෙතන එක වර්ගයේ හවු හිටියා. සමහරක් අය සුදු පාටයි, සමහරක් කළු පාටයි, සමහරක් කළු පාටයි. ඒ වගේම මෙයාලා මෙතන විස්තර දාලා තියෙනවා මෙතන ඉන්න හවු ගැන. මෙතන ඉන්නවා නවසීලන්ත සුදු හවු. ඊට අමතරව තව ඉන්නවා යෝධ කැලිෆෝනියානු වර්ගයක්. යෝධ ෆ්ලේම්ස්, හයිලා ඔප්ටිමා අන්න ඒ වර්ගයේ හවු තමයි මේ ෆාම් එකේ මෙතන. පට්ටි කොනෙක්. ඉතින් මේ බ්ලොග් එකේ අපි අඹේවැලි ට්‍රිප් එක ගැන විස්තර ඉවරයි. අපි බලමු ඊළඟ බ්ලොග් එකේ මොනවද තියෙන්නේ කියලා. අපිත් එක්ක දිගටම එකතු වෙන්න අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bye.